ගියාය ගැන කතා කරලා වැඩක් නැහැ. ගියාය ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ වුණාට මේගොල්ලෝ ඒක දන්නේ නැහනේ. ඒ දන්නේ නැති නිසා ගිය කෙනෙක් ගැන නැවත හොය ආපු මේගොල්ලන්ට අතරමඟ භාග්‍යවතුන් වහන්සේ හම්බුණාට පස්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා ගිය කෙනා ගැන. බුදුරජාණන් වහන්සේ නොකිය කියනවා ගිය කෙනා ගැන ආපහු හොයන්න එපා. නොකිය කිව්වා. ගිය අය ගැන අත්හැරුණ අය ගැන නැවත හොයන්න යන්න එපා. ගිය අයට යන්න දෙන්න කියලායි බුදුහාමුදුරු දේශනා කරන්නේ. මේ ගාථාවක තියෙනවා ගිය අය ගැන හොයන්න එපා. ගිය අයට යන්න දෙන්න. මොහොත්තම් පිචේ විඤ්ඤෝ පණ්ඩිතම් පෛරුපාසති කිප්පන් ධම්මං විජානාති ජීවහාසෝ ප්‍රසඤ්ඤතා. ගිය අයට යන්න දෙන්න හිත හුරු කරනකොට අතෑරුණ දේවල් අතෑරෙන්න අරලා හිත හුරු කරනකොට මෙයා යම් පමනකට නැගී හිටිනවා ටිකක්. නැගී හිටිනවා කියලා කියන්නේ එයා සූදානම් ගිය කෙනාගේ අඩුව හුරු කරගන්න සූදානම්. නැති වුණ දේ තුල තියෙන හිඩැස හදාගන්න මෙයා සූදානම්. ගොඩාක් උදවියගේ ජීවිතවල ආයු කාලය ගෙවිලා ගියේම නැති වුණ දේවල් සොයන්න ගිහිල්ලා. ගොඩාක් උදවියගේ ජීවිත වයසට ගියේම බලාපොරොත්තු වුණ කාරණා නැවත ඉෂ්ට කරගන්න ගිහිල්ලා. ඒවා ඉෂ්ට කරගන්න මහන්සි වෙනකොට මේ පැත්තෙන් දන්නේ නැතුව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි වයසට යන එක. වයසට යන එක, මරණයට ලං වෙන එක, සොහොනට ලං වෙන එක, මල් වඩන් ලං වෙන එක, පෙට්ටිය ලං වෙන එක, හේවිසි ලං වෙන එක ඕව සිද්ධ වෙනවා ජීවිතේ. ගිය අය පිළිබඳව සංසාරේ මොන තරම් දුරක් හොයුවද අපි තාමත් හොයනවා. ගිය අය පිළිබඳව නැති වුණ දේවල් පිළිබඳව සංසාරේ නැවත කොයිතරම් හෙව්වද අපි තාමත් හොයනවා. නැති වුණ දේවල් තියනවා ලියලා බෝධින් වහන්සේලා ළඟ. බලන්නකෝ ලියලා තියෙනවා නැති වුණ දේවල් පින්වතුන් දැකලා ඇති කැබිලිත් එහෙම යනකොට ගස්වල ලියලා තියෙනවා එල්ලලා කොඩිවල එල්ලලා නැති වුණ දේවල්. නැති වෙන්නේ මිනිස්සුම විතරක් නෙවෙයි. මිනිස්සුන්ගේ ජීවිතවල ගොඩාක් නැති වෙන්නේ බලාපොරොත්තු මිනිස්සු නෙවෙයි නැති වෙන්නේ. බලාපොරොත්තු නැති වෙන්නේ. ඒ බලාපොරොත්තු ගොනු කරගත්තේ මිනිස්සු අරමුණු කරගෙන. ඒ බලාපොරොත්තු හදාගත්තේ දේවල් අරමුණු කරගෙන බලාපොරොත්තු හදාගත්තා. ඒ වුණාට ඒ දේවල් නැති වුණා. එක පුද්ගලයෝ අරමුණු කරගෙන බලාපොරොත්තු හදාගත්තා. ඒ වුණාට ඒ පුද්ගලයෝ අතෑරුණා, දුරස් වුණා, නැති වුණා. තව කොයිතරම් කාලයක් නැති වුණ දේවල් ප්‍රාර්ථනා කර ගියත් වෙන්නේ ඔය ටිකම තමයි. නැති වුණ දේවල් නැවත කොයිතරම් කාලයක් ප්‍රාර්ථනා කළත් ආපහු සිද්ධ වෙන්නේ නැතිවීමම තමයි. නිවනට මෙපිටින් තියෙන සෝවාන් ඵලයට මෙපිටින් තියෙන හැම දෙයක්ම ලැබෙනකන් විතරයි. ලැබුණට පස්සේ පරණ වෙනවා. ලැබුණට පස්සේ ලබාගත්තට පස්සේ ඒ වගේ තියෙන වටිනකම නැති වෙලා යනවා. ගෙවල් දොරවල උනත් බලන්නකො පින්වතුනි. ගෙනාපු දේවල්, අරගෙන ආපු දේවල් වල අර මුලින් ගේනකොට තිබුණ සමහර කෙනෙක් අපි හිතමු වාහනයක් ගත්තා කියලා. වාහනේ ගත්ත ගමම්ම දවසට 6-7 සැරේ හොදනවා. වාහනේ ගත්ත ගමම්ම අනිවාර්යයෙන්ම අමතක නොකර රැට වාහනේ වහනවා. ඒ වුණාට මාස 3-4ක් විතර යනකොට පිටිපස්සේ වීදුරු වල ගහලා තියෙනවා. අනේ මාව හොදන්න කියලා. අර මුලින් ගන්නකොටම තිබිච්ච සැලකිල්ල නැහැ. හරි ඕනකමෙන් ලොකු වියදමක් කළා ගත්තට ඒ දේ විතරක් නෙවෙයි සෑම දෙයක් මෙහෙමයි පිටුතුනි. සෑම දෙයක් මෙහෙමයි. ලබා ගන්නකම් විතරයි. ලබා ගත්තට පස්සේ ඒ වගේ තියෙන වටිනාකම් නැති වෙලා යනවා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ එහෙනම් වටිනාකම නැති වෙන්නේ නැති වටිනාකම ඒ විදිහටම පවතින දෙයක් තියෙනවා නම් ඒ සෝවාන් ආදී වූ මාර්ගඵල 4 වටිනාකම නැති වෙන්නේ නැහැ.